සුබ සැන්දාවක් ලයිව් එකක් එන්න තමයි හැදුවේ මේ මාර වාතයක් මේ මොබිටෙල් සිග්නල් නම් මේ ඒක නිසා මේ පොඩි රෙකෝඩ් එකක් දාන්න මේ ලයිව් එකක් කියලා දාන්න බලපල්ලා. හරි මේ සතිය උණුසුම් කරපු මාතෘකා මේ කීපයක් තියෙනවා මේ හිරු එක සම්බන්ධයෙන් ලොකු මේ කතාවක් ඇදලා යනවා මේ හිරු එක නිකම් තහනම් කරන්න ඕනේ වගේ සීන් එකක් මේ ඇතර මේ ඔය මාධ්‍ය ආයතන වෙනුවෙන් නම් පෙනී ඉන්න වගේ කිසිම අදහසක් නැහැ. මොකද ඔය මේ ඕකර මොන ජරා ගොඩද හොඳ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඔක කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒ අර මේ ගඳ පැතිරෙන විදිහයි ඔය වහන මැස්සෝ විදිහ අනුව මේ වෙලාවේ ඉතින් අර මේ ආණ්ඩුවට සපෝට් කරන සෙට් එකට පොඩ්ඩක් මේ සිරස තාම හොඳ වෙලා මේ හිරු දෙරණ පොඩ්ඩක් අවුල් වෙලා වගේ තියෙනවා. මේ ඕක ඉතින් කාලෙන් වෙනස් වෙනවනේ. දැන් උදාහරණයක් විදිහට ඔය දැන් හිරු එක ඊට කලිනුත් ඔය වගේම නාගෙනල්ලක් කරා මේ FM එක. ඒ කියන්නේ හිරු මේ මත නිශා හරි මොකක් කරේ ඒ දවස්වල මේ නිවුස් ගහලා මේ යුද්ධ කාලේ මේ මායිම් ගම්මානකට LTT ප්‍රහාරයක් එල්ල වුණා කියලා නිවුස් එකක් ගියා. ඒකට පොඩ්ඩක් රටම කැළඹුණා. බලපම එක බොරුවක්. මහින්ද රාජපක්ෂ ගෙලින්ම නිවුස් කියන එක නවත්තලා දැම්මා. හරි. මේ යුද්ධ කාලේනේ. ඊට පස්සේ මේ ඒක හදාගන්න තමයි මං හිතන්නේ ඔය රෙනෝ සිල්වා දුමින්ද සිල්වා මහින්ද ළඟට ගිහින්. ඇත්ත ඒගොල්ලෝ එක්සත් ජාතික පාක්ෂිකෝ නේ. එහෙම නේ මේ ඡන්ද දීලා තිබ්බෙත් UMP එකේ. අන්තිමට උනේ මේ රෙනෝ සිල්වා මේ රාජපක්ෂ ගේ දෑත් ශක්තිමත් කරන නියෝජිතයෙක් වෙලා අන්තිමට දුර ගමනක් ගියා. ගිහිල්ලා අන්තිමට මේ හිරෙත් ගියා ජීවිතාන්තය දක්වා. ඉතින් එහෙම තමයි. ඒකට සිරස උනත් මේ අපි දන්න සිරස ඉස්සර එක්සත් ජාතික පක්ෂයට තාම ලැබි තිබුණේ 2005 ඡන්දේ වෙලාවේ මේ රනිල් දින්නවම කියලා තමයි අර chart එක පෙන්නගෙනම හිටියේ මේ හැම වෙලාවෙම. කියන්නේ දකුණේ සම්පූර්ණ හදලා තිබ්බේ රනිල් දින්නවා කියලා. නමුත් දිනුවේ මහින්ද. ඒකට අර උතුරේ යම්කිසි සිදුවීමක් බලපෑවා. ඊට පස්සේ සිරසර දෙපාරක් විතර මම හිතන්නේ රාජපක්ෂවරුන්ගේ ප්‍රහාරයට ලක් වෙන්න වුණා. ඒ පසු කාලීනව මොවින් සිල්ලා එහෙම සම්බන්ධ වෙලා මේ බෝම්බ හිටන් ගැව්වනේ. ගිනි තිබ්බා. එහෙම තමයි ඉතින් මේ ලංකාවේ මාධ්‍ය කලාව එහෙම තමයි. ඉතින් දැන් මට මතකයි ඔය මේ මංගල වගේ මේ ඊටාම ලිබරල් අදහස් දරන කෙනෙක් වුණත් චන්ද්‍රිකා ගාන්ඩියම් මාධ්‍ය ඇමති ඉන්න කාලේ මේ මාධ්‍ය සංවිධාන වගේ උද්ඝෝෂණයකට ගැහුවා. ඔය රෙඩ් ක්‍රොස් හන්දියේදී කොළඹ හොඳට දුවන්න දුන්නා. එහෙම තමයි ඉතින් දැන් විපක්ෂයේ දැන් මේ ඉන්න කට්ටිය කිඹුල් කඳුළු හැලුවට ඒගොල්ලෝ ආණ්ඩු බලයකට ආවම ඒගොල්ලොටත් ඉතින් එහෙම ඒ කියන්නේ ගනුදෙනුවක් නැති ඉන්නව තමයි. ඒ කියන්නේ මාධ්‍ය ආයතනත් අතාරින්නේ නැහැ. මොකද ඒගොල්ලොන්ට ලොකු බලයක් තියෙනවා. තාමත් එහෙම රටේ දැන් සමාජ මාධ්‍ය කොච්චර මේ වුණත් ප්‍රධාන මාධ්‍ය ආයතනත් සමාජ මාධ්‍ය ඇතුළට රිංගලා ඒගොල්ලොන්ගේ බලය තහවුරු කරගෙන තියෙනවා. ඒක මේ channel එක බැලුවේ නැතත් මේ අර ඒගොල්ලොන්ගේ සමාජ මාධ්‍ය ටිකක් බලපෑම් කරනවා. ඇත්තටම ඔය මේ Facebook එහෙම පටන් ගන්නකා ලංකාවේ ජනප්‍රිය වීගෙන ඉනකොට 2009 10 වගේ කාලේ ඉන්න අයට මතක ඇති මේ ලොකු ඇටැක් එකක් දුන්නා ප්‍රධාන මීඩියා වලින් ඔය Facebook එකට මේ සමාජ මාධ්‍ය වලට ඇටැක් එකක් දුන්නා කියන්නේ කවුරු හරි කොහේ හරි මැරුණොත් ගමක ලව් එකක් මැරිලා මොනවා හරි වෙලා මැරෙනවා කියන්නේ කෙල්ලෙක් කොල්ලෙක්. එතකොට මේ නිවුස් වල ගහන්නේ මේ මැරිජ් එකට අමතරව ගහනවා මේ ඔහුට Facebook ගිණුමකුත් තිබ්බා මේ ඒකෙන් තමයි මේ වෙලා තියෙන්නේ කියලා. ඔය මොනවා හරි අපරාධයක් වුණාම ගොඩක් වෙලාට ඔකට ඉස්සර Facebook සම්බන්ධ කරා. හරිද? ඒක නිකන් මර්ධනය කරන්න වගේ තමයි ඇත්තටම හැදුවේ. එහෙම මතයක් එහෙම හැදුවා ඇත්තටම. ඒ කාලේ Facebook එකට ක්‍රියාකාරීව 2009 10 ඊට පස්සේ ස්තුතිවන් දෙන්න ඕනේ. අපි එකතුවක් හැදාගෙන මේ අපි මොනවද ප්‍රචාර වැඩ ටිකක් කරලා මතේ කැඩුවා. ඒ කියන්නේ ඒක ටිකක් අමාරු වැඩක් ඒ කාලේ හැබැයිම කරා. පස්සේ දැන් නැති හැමෝටම ID කාඩ් එකක් වගේ Facebook account එකක් නෙවෙයි දෙකක් තුනක් සමහරවිට 10 15ක් තියෙනවා. දේශපාලන පක්ෂ වලට වැඩ කරන අයට මම හිතන්නේ 100 200ක් නඩත්තු කරන් යනවා කියලා අපි දන්නවා. හරි ඒක කමන්නේ. කතාව වෙන පැත්තකට යනවා. මේ මාධ්‍ය ගැන කතා කරේ. අතරම මේ ඔය ලංකාවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් එහෙම මේ 2000න් පස්සේනේ මේක ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔය 2000 වෙනකම් වගේ මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් අධ්‍යයන අවස්ථා තිබෙත් නැහැ. එහෙම කියන්නේ විශ්වවිද්‍යාලවල උපාධි තිබුණෙත් නැහැ. එතකොට අපි දන්න විදිහට මමත් ජනසන්නිවේදන සම්බන්ධයෙන් ආසාව ඇති වෙලා කැලණි විශ්වවිද්‍යාලයේ මේ ඩිප්ලෝමා එක කරයි 2002
2001 වගේ හරි 2001 වගේ මතක. කොහොම හරි දෙවෙනි බැච් එක අපි. එතකොට පස්සේ තමයි ඔය ඒකේ හිටියා ජනසන්නිවේදන සම්බන්ධයෙන් ප්‍රමාණික බුද්ධිමත්තු ටිකක් ඒ කාලේට හරියන විදිහට සුනන්ද මහේන්ද්‍ර සර්, ඊට පස්සේ අතුගල සර්, ඊට පස්සේ රෝහණ ලක්ෂ්මන් පියදාස සර්, ඒගොල්ලෝ හිටියා. ඊට පස්සේ එළියෙන් ආවා දේශික විදිහට අපි හිතවත් අපේ ධම්මදිසානායක සර් වගේ කට්ටිය ඇවිල්ලා මේ අතරම සෑහෙන මේ මාධ්‍ය ගැන අපිට කියන්නේ සාම්ප්‍රදායික සිතුවිල්ලෙන් එහා ගිහිල්ලා හිතන්නේ යම්කිසි දේවල් ටිකක් අපිට ඒක පුරුදු වුණා. අපි ඒ හින්දා තමයි මේ මීඩියා වල ඉන්න උන්ට බයත් නැත්තේ. ඒ කියන්නේ අපි දන්නවා මේ ඔය ගොඩක් ඉන්න ඔය මේ එහෙම මේ ඔය එහෙම කියන්න හොඳ නෑ. මේ එහෙම මේ මං කියන්නේ වෘත්තිමය සුසුකන් සපුරාගෙන කියපු අය නෙවෙයි ගොඩක් ඉන්නේ. අර මේ කාලයක් තිබ්බ ඔය එක්තරා පුවත්පත් ආයතනයකට මතුගොම් පැත්තේ තමයි ඔක්කොම හිටියේ. ඒ කියන්නේ ඒ ප්‍රධානියාගේ ගෙවල් ඒ පැත්තේ. ඒතකොට ඒ ගමේ ඥාතියෝ අර එහෙම තමයි කවුරුත් දන්න කතා. ඒ වගේ තමයි ගොඩක් ආයතන. ඔය පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා ඉතින් මේ තමන්ගේ සුසුකම් යම් සහතික කඩදාසි අරගෙන හදාගෙන ඇති. හරි. ඒක නිසා මේ ඔය මාධ්‍යවල ඉන්නේ මේ මාර පොරවල් වගේ එහෙම සීන් එකක් දැන් නම් නැති වෙලා තියෙනවා ගොඩක් වෙලාවට. ඒක හොඳයි. මොකද මේ දැන් කියනෝනේ මාධ්‍ය වීඩියෝට අර මේ අත තියන්න එපා අර මේ කියලා අර සහෝදරයගේ දෙන්නේ දුවන්න. එහෙම තමයි දෙන්න ඕනේ. එතකොට තමයි මාධ්‍ය කියන ඒගොල්ලෝගේ අසනීපකාරෝ ටිකක් ඉන්න ඔය ටිකක් අපි දැකලා තියෙනවනේ මේ දේශපාලන සංවාදවල එහෙම මේ ඒ කියන්නේ මහජන නියෝජිතයන්ට වඩා අපි තමයි පොරවල් වගේ සීන් එකේ ඉන්න කට්ටිය ඉන්නවනේ. ගොන් තර්ක දාන ඒ වගේ තමන්ගේ වැඩේ තමන්ට හරියට කරගන්න බැරි උන් ගොඩක් ඉන්නේ. හරි. දැන් ආපහු මේ මාතෘකාවට දැන් අතර මාධ්‍ය මේ නියාමනයක් කරන්න ඕනේ. ඒ කියන කිසිම අදහස මේ කියන්නේ මගේ නම් අදහස ඒක මාධ්‍ය නියාමනයක් තියෙන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ මේ මාධ්‍ය මර්ධනය කියන්නේ අර මේ තහනම් කරන මේ වගේ මොකක් හරි මේ නිවුස් කියන එක නවත්තලා හරි මොන හරි එහෙම කරන එකක් නෙවෙයි. මේක පැහැදිලිව මේ මං හිතන්නේ 2015 යහපාලන ආණ්ඩු වෙලාවෙත් ගොඩක් අය මේ ගැන සාකච්ඡා කරා. නමුත් ඇත්තටම මාධ්‍යට බයයි මේ ওই පත් වෙන ඔක්කොමලා වගේ. ඉතින් මේ ආණ්ඩුවත් මොකක් කරන්නේ නැහැ මේක වැඩි. ඔය මේක කියන්නේ මං කියන්නේ හිරු එක සම්බන්ධයෙන් විතරක් නෙවෙයි සියලුම පුද්ගලික හා රජයේ මාධ්‍යයේ යම්කිසි නියාමනකට ගේන්න ඕනේ එකක් තියෙනවා. හරි. මොනවද ඒ වගේ පළවෙනි නොකළ යුතු සහ පළ නොවිය යුතු දේවල් සම්බන්ධයෙන් මේකක් තියෙනවා. මේ වගවීමක් තියෙනවා. ඒ කියන්නේ සොයා බැලීමක් තියෙනවා. මොකද දැන් ඔය දැන් අතරම 2001 වගේ මේ කලින් තිබ්බ ඔය අපරාධ විදිහට සැලකපු ඒක අයින් කරලා තියෙන්නේ. දැන් ඒ නිසා ඔය මාධ්‍යවේදියුන්ට එහෙම දඬුවම් කරන්න බෑ ඇත්තටම. මේ මාධ්‍යවේදියෝ මොනවා කිව්වත් පුළුවන් වන්දියක් ඉල්ලන්න පුළුවන්. ඔහොම කරන්න පුළුවන්. වෙන මේ මං හිතන්නේ ඔය මේ දණ්ඩනීති සංග්‍රහයෙන් වගේ දඬුවම් කරන්න බෑ ඒක. දැන් උඩ සිවිල් වෙලා තියෙන්නේ වරද. ඒ කියන්නේ මම හිතන්නේ ඒ නිදහස ඒ වෙලාවේ නිදහසක් හැටියට අර්ථ දැක්වුවට ඒකේ සමහර අවුල් ටිකකුත් තියෙනවා. මොකද සමහර මාධ්‍යවේදියෝ අපි දන්නවා මේ තාම පටු සීමාවක් ඇතුලේ තාම මේ වැරදි විදිහට සමාජයේ ගෙනියන දිහාවකට අපි දැක්කනේ ලංකාවේ ಜಾති මෑතදී ඇතිවෙච්ච මුස්ලිම් ජාතිවාදී ප්‍රශ්නේ ඇතිවෙච්ච විදිහ තාම මාධ්‍යනේ වැඩේ කරේ. මීඩියා එක තමයි සම්පූර්ණ මේ ලංකාවේ සිංහල මුස්ලිම් මේක හැදුවේ තනිකර මාධ්‍යය. දිවයින පත්තරේ ඉඳලා දෙරණේ ඉඳලා මේ ඔය දැන් කතා කරන චතුරලා අර මේ මහත්තුරු නිකන් ටයිපලු දාගෙන වැඩක් නෑ ලැජ්ජ වෙන්න ඕනේ. මේ මිනිස්සු මේ දිල්කා සමන්මලි දැන් රට ඉඳලා මේ ආණ්ඩුවට ගහනවා. අපිත් ආණ්ඩුවට ගහනවා තමයි. හැබැයි තමන්ගේ භාවිතය ඇතුලේ සමහර මොනවද කරේ. හරි. ඒ අපි කියන්නේ ඒකයි. තමන් වැඩ කරන වෙලාවේ තමන් මොනවද කරේ? තාම පල්ලෙහාට වැඩන්නේ කරේ. තාම පල්ලෙහා වැඩක් කරේ. තා රටේ ජාතිවාදී බලන්න ඒ දවස්වල ගියපු නිවුස් එහෙම තියෙනවනේ. ගිහිල්ලා බලන්න මොනවද කතා කරේ කියලා. මුස්ලිම් අර සාපි කියලා ડોක්ටර් කෙනෙක් අල්ලගෙන නොමරා මැරුවනේ සමස්ත මුස්ලිම් ප්‍රජාවම. කොච්චර වෛරයක් සමාජයෙන් කොච්චර ජීවිත විනාශ වෙලා පාස්කු ප්‍රහාරයක් ඇති වෙලා එහෙම වුණානේ. මේ මාධ්‍ය තමයි මේකට වක් කියන්න ඕනේ. ඒ සිද්ධිය නම් සම්පූර්ණ මාධ්‍ය වක් කියන්න ඕනේ. දේශපාලඥයෝ වක් කියන්න ඕනේ තමයි. හැබැයි මාධ්‍ය තාම මේ ලංකාව මේ තියෙන තැනට මාධ්‍යත් වක් කියන්න ඕනේ. මොකද ලංකාවේ මාධ්‍ය ඉතිහාසයෙන් ගත්තාම අපිට එහෙම යම්කිසි සාධනීය දේවල් ටිකක් වෙලා තියෙනවා. හැබැයි ওই දේශපාලන කාර්යයෙන් මැදිහත් වෙච්ච ගොඩක් දේවල් ඊටාම වැරදි තැන් වලින් තමයි ගියේ. විශේෂයෙන්ම යුද්ධය සම්බන්ධයෙන් කාරණේදී වුණත්
මාධ්‍ය එහෙම මේ මධ්‍යස්ථ ස්වභාවයක් නෙවෙයි හිටියේ ආන්තික වෙලාම හිටියේ. ඔය සිංහල දෙමළ මුස්ලිම් ප්‍රශ්න ඉදුණොත් තාම නරක තැනක හිටියේ. ඔක තමයි මගේ අදහස. ඇත්තටම මාධ්‍ය මේක ගැන මගේ අදහස නියාමනයක් අවශ්‍යයි කියන එක. ඒක මේ හිරු එක නවත්තන වගේ සීන් එකක් නම් නෙමෙයි මම මේ කියන්නේ. වැරදිට අල්ලගන්න එපා ඒ නිසා. හරි ඊළඟ දෙවෙනි උණුසුම් එක තමයි මේ කොළඹ නගර සභාවේ මේ අයවැය පෙරදීම. මම නම් ඒ කියන්නේ ඒක පුදුමයක් නෙවෙයි. මොකද ඔය නගර සභාවේ පාලන බලය ලබාගත්ත දාපු සෙල්ලම් ටික තියෙනවනේ. ඒ සෙල්ලම් ටික දාද්දිම මම නම් එදා Facebook post එකක් දාලා දිනවා. අයවැයදී ඔක බලා ගන්න පුළුවන් කියලා. මොකද ඔහොම ඒ කියන්නේ ඇත්තටම මේ ආණ්ඩුව කරපු හරි මෝඩ වැඩක් ඔය මේ ඔය තමන්ට වැඩි බහුතරය තියෙන එක ඇත්ත. නමුත් තමන්ට පිහිටවන්න බැරි ඒ වගේ අමාරුවෙන් පිහිටවපු එක තාම මොකද මේ ආණ්ඩුවක් ලැබිලා තියෙන වෙලාවක්නේ. කොළඹ ඒගොල්ලොන්ට හරි වැදගත් වෙන්නේ නැති. හැබැයි මොකද උනේ අයවැය පෙරදුනානේ. දැන් පෙරදුනාට පස්සේ මොකද්ද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. ওই විදිහට යන්න පුළුවන්. හරිද? ওই විදිහට යන්න පුළුවන්. අපි දන්නවා ආණ්ඩුව පෙරලෙන්නෙත් නැහැ මේ අර සහෝදරීට මේ ගෙදර යන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි දේශපාලන වශයෙන් කොච්චර ඒක පසුබෑමක්ද? දැන් වගේ ගොඩක් තැන්වල වුණානේ. මම හිතන්නේ 30-40ක වෙලා ඇති මේ වෙනකොට මේ අයවැය පරාජයන් මාලිමාවට සම්බන්ධ. මේ පනතේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඒක මේ ලංකාවට මට නම් කියන්නේ පළාත් පාලන පනත හදපු මිනිස්සු ඉන්නවා. ඉතින් ඔයගෙන ලොකු ටෝක්ස් දෙනවා. දැන් ඒකේ ඉන්න සබිකියෝ සංඛ්‍යාවයි බලන්න ගම්වල ඉන්න ප්‍රාන්ත සභා කොච්චර සබිකියෝ ඉන්නවද කියලා දැන්. හරිද? මොනවා ඒ කියන්නේ අනවශ්‍ය දෙයක් මම නම් කියන්නේ. එහෙම නියෝජනයක් ඔතන වෙන්නේ නැහැ. ඒ අනිත් එක මේ ඒකේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයකුත් නැහැ. ඒ කියන්නේ ඇත්තටම දැන් දිනන්නේ මාලිමාව නම් ඒගොල්ලොන්ට එක කරගෙන යන්න පුළුවන් මේ മന്ത്രി දුර දැන් ඒගොල්ලොන්ට වැඩි දිනන කට්ටියට කරගෙන යන්න පුළුවන් විදිහ එකක් හැදෙන්න බෑ. දැන් මෙහෙම හැදලා නැහැනේ මේකේ. මේක අච්චාරුවක් වෙලා තියෙන. ඇත්තටම මම නම් කියන්නේ මේ ආණ්ඩුවට හොඳටම බලය තියෙනවා. මේවා පාපු සංශෝධනය කරන්න 3න් 2ක් තියෙනවා. මේගොල්ලෝ මොනවාට මේ 3න් 2 තියාගෙන ඉන්නවද මන් දන්නේ. අර මොකේද එක දාගෙන අර යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කිව්වා වගේ සීන් එකක් මේගොල්ලෝ මන් දන්නේ නැහැ මේගොල්ලෝනේ මේ වගේ දේවල් ටික හරි වෙනස් කරන්න. මොකද ඉදිරි අනාගතේ වෙන්නේ. මොකද ඒක වරදක්. ඒ ඔය කොච්චර කට්ටිය අය ගැව්වත් ඒ පළාත් පාලන මේ ආයතන වල සම්බන්ධයෙන් තිබ්බ එක හොඳයි කියලා දැන් හිතලා තියෙන මිනිස්සුන්ට. මේ කියන්නේ කොට්ටාස ක්‍රමය හොඳයි. තාම නියෝජිතය ඉන්නවා. හැබැයි ඕකෙන් එන අර වෙනත් සමානුපාතික විදිහටයි එන පැරදිච්ච අයට එන සංඛ්‍යාවත් එක්ක බලලා තාම මේක විකෘතියක් වෙලා තියෙන්නේ. ඉතින් මීට වඩා හොඳ ක්‍රමයකට යන්න වෙනවා. මේ මගේ අදහස ඕක තමයි මේ ඔය කාරණා දෙක තමයි දැනට මූලිකව මට කියන්න ඕනලා තිබ්බේ. හරි මේක අප්ලෝඩ් එකක් දාන්න ඕනේ ලයිව් එකක් නෙවෙයි. සෝරි මේ ලයිව් එකක් එන්න මේ සිග්නල් කට් වෙයි මටත් එපා වෙනවා. ඒ නිසා මේක දැම්මේ මේ එන නත්තල් නම් ඉවරයි. අලුත් අවුරුද්දක් එනවා. හැමෝටම සුබ වේවා.